අපි පන්තිය අවසන් වෙද්දි විස්තර කතා කරමු කොහොමද කවුද කියන එක. මම එහෙනම් පරක්කුණත් නිසා අපි වැඩ ටික පටන් ගන්නවා. පළවෙනි දවසේම අපි කරන්නේ විෂය කරුණු ඉගෙන ගන්න කලින් අද දවසේ අපි විෂය ඉගෙන ගන්නවා තියරි ටියුට් එක පටන් ගන්නවා. ඊට කලින් අපි විෂය නිර්දේශයේ තියෙන පාඩම් ටිකයි පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන විදියයි මුලින් ඉගෙන ගන්නවා. මොකද හේතුව අපි ඉගෙන ගනිද්දී අනිවාර්යෙන් විෂයේ තියෙන පාඩම් ටික අනුපිළිවෙල තේරුම් ගන්න ඕනේ. අපි මෙන්න මේ කොටස ඉවර කරා අපිට මෙන්න මේ කොටස් ටික ඉවර කරන්න තියෙනවා කියන එක හැම ළමයෙක්ටම අවබෝධයක් තියෙන්න ඕනේ. සහ ඔයා මේ A level classes එන්නේ ඔයාට 2027 අවුරුද්දේ තියෙන උසස් පෙළ පේපර් එකට පෙනී සිටින්න. ඒක නිසා පේපර් එකේ මොන විදියටද ප්‍රශ්න එන්නේ මොන විදියටද ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. අපි ඒක පළවෙනි දවසේ ඉඳන් ප්‍රැක්ටිස් කරනවා. ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන විදිය. ඉතින් ඒ ටික ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් මම මුලින්ම කියනවා විෂය නිර්දේශය. ඔයාට තියෙන පුංචි දෙයක් පොතක් ගන්න. පොතක් නැත්නම් කොලයක් හරි ගන්න. 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය කියලා දාන්න. මම මේ කියන පිළිවෙලට විෂය නිර්දේශයේ මාතෘකා ටික පල්ලෙහාට ලියාගෙන යන්න. හරි? 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය කියලා දාන්න. හරි. පොඩි chat එකක් යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ පන්තිය හරියටම කරගෙන යන්න පුළුවන්. හරි? 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය කියලා දාන්න. එක යට පාඩම් ටික ලියන්න. රූලක් ඉඩ තියන්න ඕන තැන් තියෙනවා. එතකොට මම කියනවා පුතේ රූලක් ඉඩ තියලා ඊළඟ අංකය දාන්න කියලා. නැත්නම් ඔයා එක යට දාන්න. හරි? මේ අපි සිලබස් එකේ තියෙන chapters අනුව විෂය නිර්දේශය ලියා ගන්න එක කරන්න. හරි. අංක 1 ලියමු. අංක 1 ආර්ථික විද්‍යාව හැඳින්වීම. අංක 1 ආර්ථික විද්‍යාව හැඳින්වීම. ආර්ථික විද්‍යාව හැඳින්වීම. ඊට පල්ලෙහා රූලේ අංක 2 මූලික ආර්ථික විද්‍යා සංකල්ප. මූලික ආර්ථික විද්‍යා සංකල්ප. ඊට පල්ලෙහා රූලේ නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. ඊට පල්ලෙහා රූලේ ආර්ථික පද්ධති. ආර්ථික පද්ධති. හරි. දැන් 1 2 3 4 5 ලිව්වනේ. දැන් රූලක් ඉඩ තියලා 6 වෙනි අංකය දාන්න. අංක 6 වෙළඳපොළ ඉල්ලුම හා වෙළඳපොළ සැපයුම. වෙළඳපොළ ඉල්ලුම හා වෙළඳපොළ සැපයුම. ඊළඟ අංකය ඊට පල්ලෙහා ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය. පුතේ අපි පන්තිය පටන් ගන්න පොඩ්ඩක් පරක්කු වුන නිසා හිටපු සමහර ළමයි දැන් අපිත් එක්ක එකතු වෙලා නැහැ. ඔයාගේ යාළුවෝ ඉන්නේ
ඒක නිසා අනිවාර්යෙන් දැනුවත් කරන්න පන්තිය දැන් පටන් ගන්න තියෙන්නේ කියන එක. හරි? අර තාක්ෂණික දෝෂය නිසා සිදු වුණු ප්‍රමාදය නිසා තමයි පොඩ්ඩක් පන්තිය පටන් ගන්න පරක්කු වුණේ. හරි? එතකොට හරි ඒක හරි යාළුවන්ව දැනුවත් කරන් අපි 7 වෙනි එක ලිව්වා ඉල්ලුම් නම්‍යතාවය හා සැපයුම් නම්‍යතාවය. ඊට පල්ලෙහා රූලේ අංක 8 වෙළඳපොළ සමතුලිතය. වෙළඳපොළ සමතුලිතය. වෙළඳපොළ සමතුලිතය. ඊට පල්ලෙහා රූලේ වෙළඳපොළට රජයේ මැදිහත් වීම. වෙළඳපොළට රජයේ මැදිහත් වීම. දැන් රූලක් ඉඳ තියන්නේ. රුලක් ඉඳ තියලා ඊළඟ අංකය ලියන්න අංක 10 නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. ඊට පල්ලෙහා රූලේ අපි ඊළඟ අංකය දාමු අපේ අංකය ඊළඟ 11 වෙළඳපොළ ව්‍යුහ. වෙළඳපොළ ව්‍යුහ. වෙළඳපොළ ව්‍යුහ. ඊට පල්ලෙහා රූලේ අංක 12 සාධක වෙළඳපොළ. සාධක වෙළඳපොළ. සාධක වෙළඳපොළ. හරි. දැන් රූලක් ඉඳ තියන්න. රූලක් ඉඳ තියලා ඊළඟ අංකය දාන්න අංක 13 ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය. රුලක් ඉඳ තියලා ඊළඟ අංකය සාර්ව ආර්ථික සමතුලිතය. සාර්ව ආර්ථික සමතුලිතය. සාර්ව ආර්ථික සමතුලිතය. ඔය අපි චැප්ටර්ස් විදිහට 12 ශ්‍රේණිය මාතෘකා ටිකයි තමයි සිලබස් එකේ ලියාගත්තේ. ඒක හැමෝම ලියාගත්තද ලියා ගන්න බැරි වුණා නම් මැසේජ් එකක් දාන්න මම ආපහු ඒ කොටස කියන්න. ලියාගත්තා නම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. හරි. ලියාගන්නේ. හරි. දැන් එහෙනම් අපි අලුත් පිටුවක් අරන් 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය කියලා දාමු. හරි. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය කියලා දාමු. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය. දාලා අපේ ඊළඟ අංකය එතකොට අපි අංක 14 ඉන්නේ නැවතුනේ. ඊළඟ අංකය මුදල් අංක 15. මුදල් අංක 15 මුදල්. ඊට පල්ලෙහා රූලේ අංක 16 බැංකු. 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 ඊට පල්ලෙහා රූලේ අංක 17 මිල මට්ටම්. මිල මට්ටම්.
ඊට පල්ලෙහා රූලේ අංක 18 මූල්‍ය පද්ධති දැන් රූලක් ඉඩ තියන්න. දැන් රූලක් ඉඩ තියලා ඊළඟ අංකය දාන්න. රාජ්‍ය ආර්ථිකය අංක 19 රාජ්‍ය ආර්ථිකය. රාජ්‍ය ආර්ථිකය. ඊට පල්ලෙහා රූලේ අංක 20 බාහිරතා දැන් රූලක් ඉඩ තියලා අංක 21 දාන්න. අන්තර්ජාතික වෙළඳාම ඊට පල්ලෙහා රූලේ අංක 22 විදේශ විනිමය අනුපාත කියලා ලිව්වත් හරි. විදේශ විනිමය අනුපාත. ඊට පල්ලෙහා රූලේ අංක 23 ගෙවුම් ශේෂ ලේඛනය. දැන් රූලක් ඉඩ තියලා අංක 24 වර්ධනය. ඊළඟ රූලේ ඊට පල්ලෙහා රූලේ සංවර්ධනය. ඊට පල්ලෙහා රූලේ ශ්‍රම බලකාය සහ සේවා නියුක්තිය. ඊට පල්ලෙහා රූලේ දරිද්‍රතාවය. දැන් රූලක් ඉඩ තියන්න. තියලා ඊළඟ අංකය අන්තිම එක අංක 28 නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය. හරි. ඔන්න ඔහොම තමයි සිලබස් එකේ පාඩම් ටික තියෙන්නේ. හොඳට මතක තියාගන්න පුතේ මේ සිලබස් එකේ අපි මෙච්චර මේ පාඩම් 28ක් ලිව්වට සිලබස් එකේ පාඩම් 28ක් නැහැ. සිලබස් එකේ තියෙන්නේ පාඩම් 11යි. හැබැයි
මේ A level econ subject එක ඇතුලේ පළවෙනි පාඩම කිව්වහම අපි මාතෘකා පහක් ගැන කතා කරනවා. ඒ මාතෘකා පහෙන් තමයි පළවෙනි පාඩම හැදිලා තියෙන්නේ. අන්න එහෙම පාඩමක් හැදෙන මාතෘකා විදියට තමයි අපි මේ සිලබස් එක ලිව්වේ. එතකොට මේ විදිහට මාතෘකා අනුව තමයි වාගේ තියරි ටියුට්ස් ටික හැදිලා තියෙන්නේ. උදාහරණයක් විදියට පළවෙනි ටියුට් එකේ තියෙන්නේ පළවෙනි තියරි ටියුට් එකේ තියෙන්නේ මෙන්න මේ 12 ශ්‍රේණියේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කොටසයි මූලික ආර්ථික සංකල්ප කියන කොටසයි. ඒ කොටස් දෙකේ එකතුවක් තමයි පළවෙනි තියරි ටියුට් එක. ඊට පස්සේ දෙවෙනි තියරි ටියුට් එකෙන් කතා කරන්නේ නිෂ්පාදන සම්පත් ගැන. සාමාන්‍ය ටියුට් එකක්. එතකොට අර chapters වලින් තමයි අපි එකින් එක ඉවර කරගෙන යන්නේ. එතකොට අර තියරි ටියුට් හැදිලා තියෙන්නේ chapters අනුවනේ. ඒ අනුව තමයි අපි සිලබස් එක ලිව්වේ. හරි. 12 ශ්‍රේණියේ විෂය නිර්දේශය ලියාගත්තා. 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය ලියාගත්තා. හරිද? ඕකේද කියලා දාන්න මැසේජ් එකක් ලිව්වා නම් කම්ප්ලීට් නම් අපි පොඩ්ඩක් කතා කර යමු. එතකොට අපේ වැඩ ටික හරි ලේසි. ඔහෙන් මට රිප්ලයි එකක් ආවම අපි මේ වැඩේ කම්ප්ලීට් නම් ඊළඟ වැඩේට යන්න පුළුවන්. හරි. නියමයි. පුතාලා දෙන්නෙක් තුන් දෙනෙක් පුතාලා හෝ දුවලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා. ටක් ගාලා රිප්ලයි එකක් දානවා. very good. එහෙම තමයි ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාටත් මේක ඇක්ටිව් එකේ කරගන්න පුළුවන්. මටත් මේක කාලය අපත යන්නේ නැතුව ඉක්මනින් ඵලදායී ලෙස කරන්න පුළුවන්. හරි. අපි විෂය නිර්දේශය ලියාගත්තා. හරිද? දැන් අපි එනවා paper structure එකට. මම paper structure එක පෙන්නන්න. බලන්නකෝ. paper structure එක හැදෙන්නේ මෙන්න මේ විදියට. මේ බලන්න. ඉකෝන් පේපරේ ඉකෝන් වල පේපර්ස් දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා කොමර්ස් කරත් ආර්ට් කරත් ඉකෝන් දෙගොල්ලන්ටම කරන්න පුළුවන්. කොමර්ස් කරත් ආර්ට් කරත් ඔයාගේ එක්සෑම් එකේ මුලින්ම හම්බෙන සබ්ජෙක්ට් එක තමයි ඉකෝන්. සාමාන්‍යයෙන් අගෝස්තු මාසේ මුල් සතියේ තමයි A level exam එක තියෙන්නේ. ඒතර A level exam එක පටන් ගන්නෙම ඉකෝන් වලින්. පළවෙනි දවසේ ඉකෝන් පළවෙනි පේපරේ තියෙනවා. දෙවෙනි දවසේ ඉකෝන් දෙවෙනි පේපරේ තියෙනවා. එතනින් එහා තමයි අනිත් ඔක්කොම සබ්ජෙක්ට් වල එක්සෑම්ස් තියෙන්නේ. හරි. කොහොම හරි ඉකෝන් පේපර් එක පළවෙනි පේපර් එකයි ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි කියලා දෙකක් තියෙනවා. පේපර්ස් දෙකක් තියෙනවා. පළවෙනි දවසේ මේ පේපරේ හැදෙන විදිය පොඩ්ඩක් බලන්න. මොකද හේතුව ඒ ප්‍රශ්න ටාගට් කරලා තමයි අපි ඉගෙන ගන්න. අපි තියරි ක්ලාස් එකේ කන්සෙප්ට් එකක් කතා කරාම වාට ඒ කන්සෙප්ට් එක පුළුවන් වෙනවා. ඒ කන්සෙප්ට් එකෙන් ඇවිල්ලා තියෙන සියලුම පාස් පේපර්ස් වලට අපි උත්තර සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා තමයි ඊළඟ මාතෘකාවට යන්නේ. දැන් අද දවසේ කතා කරන මාතෘකාවට අදාළව තියෙන පාස් පේපර්ස් කතා කරලා තමයි අපි ඊළඟ මාතෘකාවට යන්නේ. හරි? පළවෙනි පේපර් එකයි දෙවෙනි පේපර් එකයි කියලා පේපර්ස් දෙකක් තියෙනවා. පළවෙනි පේපර් එකේ තියෙන්නේ මේකට අපිට හම්බෙනවා කාලය පැය දෙකක්. උත්තර ලියන්න පැය දෙක කාලයක් හම්බෙනවා. සෙකන්ඩ් පේපරේට හම්බෙනවා අපිට පැය 3යි විනාඩි 15ක්. පේපරේ ලියන්න හම්බෙන්නේ පැය 3යි. මුලින්ම කරන්නේ පේපරේ මුලින්ම බෙදාගෙන යනවා. බෙදාගෙන ගිහිල්ලා විනාඩි 15කින් පස්සේ තමයි උත්තර කොළ දෙන්නේ. ඒ උත්තර කොළ දෙන්නේ විනාඩි 15කින් පස්සේ. එතන ඉඳන් පැය 3ක් ඇතුළත ඔයාට උත්තර ලියන්න පුළුවන්. ඒකයි මම කිව්වේ පැය 3යි විනාඩි 15යි විනාඩි 15ක් දෙන්නේ එතකොට කියවන්න. පේපර් එක කියවන්න. උත්තර කොළ නෑනේ ළඟ. පේපරේ කියවන්න. ඒ විනාඩි 15න් තමයි ඔයා උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. විනාඩි 15න් පස්සේ. ඒකට පැය 3ක් හම්බෙනවා. ඔන්න ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර්. ෆස්ට් පේපර් එකේ තියෙන්නේ වාට තනිකරම තියෙන්නේ MCQ multiple choice question MCQ බහුවර්ණ ප්‍රශ්න.
ඔයාගේ O level කාලෙත් මං හිතන්නේ papers වල MCQ තියෙනවා. හැබැයි මම දන්න විදියට ඔයාගේ O level papers වල ඔයාට තියෙන්නේ MCQ වල උත්තර 4යි. උත්තර 4ක් තියෙන්නේ. හැබැයි A level වල MCQ ඇතුලේ උත්තර 5ක් තියෙනවා. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේ පේපර් එක හැදෙන විදිය. මේ තියෙන්නේ එක අවුරුද්දක 2020 A level පේපරේ මේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. හරි? එතකොට අර මං කලින් කිව්වා වගේ පේපර්ස් දෙකක් තියෙනවා. හරි? කාලය පැය 2යි අනිත් එකට කාලය පැය 3යි ලියන්න විනාඩි 15ක් තව වැඩිපුර හම්බ වෙනවා. කියවන්න. මේක MCQ 50ක් තියෙනවා කිව්වනේ. මෙන්න MCQ. Multiple choice question. ප්‍රශ්න දෙනවා ඔයාට. ප්‍රශ්න දෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර 5කුත් දෙනවා. ඒ උත්තර පහෙන් ඔයා නිවැරදි හෝ අඩාත් ගැලපෙන පිළිතුර තෝරන්න ඕනේ. අන්න එහෙම ඔයාට ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. අන්න එහෙම ඔයාට ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. එහෙම ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. හරි? ඒ ප්‍රශ්න 50ම ඔයා කරන්න ඕනේ 50ටම ඉරි ගහන්න ඕනේ ප්‍රශ්න 50ක් හම්බ වෙනවා. එකකට ලකුණු දෙකක් හම්බ වෙනවා. එකකට ලකුණු දෙකක් හම්බ වෙනවා. එකකට ලකුණු දෙක ගානේ ප්‍රශ්න 50ට වාට ලකුණු 100ක් හම්බ වෙනවා. ප්‍රශ්න 50ට ලකුණු 100ක් හම්බ වෙනවා. එකකට දෙක ගාන. ලකුණු 100ක් හම්බ වෙනවා ෆස්ට් පේපර් එක. සෙකන්ඩ් පේපර් එක. සෙකන්ඩ් පේපරේ තියෙන ඉරි ගහන්න නෙමෙයි. සෙකන්ඩ් පේපරේ තියෙන්නේ සෙකන්ඩ් පේපරේ තියෙන්නේ රචනාත්මක ප්‍රශ්න. සෙකන්ඩ් පේපරේ. ඒ සෙකන්ඩ් පේපරේ රචනාත්මක ප්‍රශ්න ඒක කොටස් දෙකකට බෙදෙනවා අයන්නයි ආයන්නයි කියලා. මොම කොටස් දෙකකට බෙදෙනවා අයන්නයි ආයන්නයි කියලා. මේක තියෙනවා සම්පූර්ණ රචනාත්මක ප්‍රශ්නය ඇතුලේ රෝම ඉලක්කම් 5ක්. ඒ කියන්නේ ප්‍රශ්න 5ක් තියෙනවා. සාමාන්‍යයෙන් එකකට ලකුණු 4 ගානේ අර ප්‍රශ්න 5ට ලකුණු 20ක් හම්බ වෙනවා. මේක ඇතුලේ තියෙන එක ක්වෙස්චන් එකකට. එහෙම අයන් ඇතුලේ ක්වෙස්චන් 3යි 5යි 4යි 5යි ක්වෙස්චන් 5යි. ආයන් ඇතුලේ ක්වෙස්චන් 5ක් හම්බ වෙනවා. අයන්නේ ක්වෙස්චන් 5යි ආයන්නේ තව ක්වෙස්චන් 5යි. 1යි 2යි 3යි 4යි 5යි. Again question 6, question 7, question 8, question 9, question 10. ඔහොම. දෙවනි පේපරේ අයන්නයි ආයන්නයි කියලා කොටස් දෙකක් තියෙනවා. අයන්නේ ප්‍රශ්න 5යි ආයන්නේ ප්‍රශ්න 5යි. ඔන්න මම පෙන්නනවා සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න හැදෙන විදිය. අරව නම් MCQ නේ. සෙකන්ඩ් පාර්ට් එකේ එහෙම නැහැ. සෙකන්ඩ් පාර්ට් එකේ තියෙන්නේ ලියන්න. මේක පෙන්නවා කියලා බය වෙන්න එපා. හරි? මේක පෙන්නුවාම සමහරු බය වෙනවා. මෙන්න සෙකන්ඩ් පාර්ට් එකේ ප්‍රශ්න. මේ තියෙන එක ප්‍රශ්නයක්. හරි? මං කිව්වේ එකක් ඇතුලේ රෝම ඉලක්කම් 5ක් තියෙනවා කියලා. පේනවද? මේ එක ප්‍රශ්නයක් රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3, රෝම ඉලක්කම් 4, රෝම ඉලක්කම් 5. එකකට ලකුණු 4 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 20ක් හම්බ වෙනවා. එක ක්වෙස්චන් එකකට. එක ක්වෙස්චන් එකකට ලකුණු 20ක් හම්බ වෙනවා. හරි? එතකොට අර මං කලින් පෙන්නපු විදියට
එහෙම ක්වෙස්චන් තියෙනවනේ 10ක්. දැන් කෙනෙක්ට හිතේ අම්මා 10ක් තියෙනවනේ ප්‍රශ්න. ඔව් 10ක් තියෙනවා. 10ම කරන්න ඕනේ නැහැ. ඔයාට කරන්න තියෙන්නේ ප්‍රශ්න 5යි. ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙන්නේ. 10ෙන්ම 5ක් තෝරගන්න ඕනේ. 5ක්ම ඔයාට තියෙනවා අතාරින්න. 10න් 5ක් තෝරගත්තාම එකකට ලකුණු 20යිනේ. එකකට ලකුණු 20 ගානේ ඒකත් 100ෙන් හම්බ වෙන්නේ. ලකුණු 100. එතකොට ෆස්ට් පේපර් එකට ලකුණු 100යි දෙවනි පේපර් එකට ලකුණු 100යි. මේ දෙක එකට එකතු කරනවා. මෙහෙන් 100යි මෙහෙන් 100යි මේ දෙක එකට එකතු කරනවා. එතකොට 200 එන්නේ. ඒ 200 දෙකෙන් බෙදලා 100ෙන් කීයද කියලා බලනවා. ඔයාට 75 හෝ ඊට වැඩිය තිබ්බොත් ඒකක් හම්බෙනවා. 65ට වැඩි 65 හෝ 65ට වැඩි 75ට අඩුයි නම් B එකක් හම්බෙනවා. 50 හෝ ඊට වැඩි 50 හෝ ඊට වැඩි 65ට අඩුයි නම් C එකක් හම්බෙනවා. 35 හෝ ඊට වැඩි හැබැයි 50ට අඩුයි නම් S එකක් හම්බෙනවා. 35ටත් වඩා අඩුයි නම් විභාගෙ ෆේල්. ඔහොම තමයි පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන්නේ. දැන් මම මේ පළවෙනි දවසේම ළමයි ඔයාලට පේපර් ස්ට්‍රක්චර් එක කියන්නේ මේක ටාගට් කරලා තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. ඉකෝන් පේපරේ ටාගට් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඇයි දන්නවද? මම ඔයාට කිව්වනේ මේ අයන්නයි ආයන්නයි කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. ඔව්. ඒ අයන්නයි ආයන්නයි කොටස් දෙක හැදෙන විදියක් තියෙනවා. අයන්න කොටස හැදෙන්නේ 12 වසරේ පාඩම් ටිකෙන්. අයන්න කොටස හැදෙන්නේ. ආයන්න කොටස හැදෙන්නේ 13 වසරේ පාඩම් ටිකෙන්. මේක 12 ශ්‍රේණියේ පාඩම් ටිකෙන් අයන්න හැදෙනවා. ආයන්නේ ප්‍රශ්න ටික එන්නේ 13 ශ්‍රේණියේ. මේකේ තව දෙයක් තියෙනවා. ඕනම A level paper එක ඉකොන් පේපරේ මේ තියෙන පළවෙනි ප්‍රශ්න තියෙනවනේ. ඒ පළවෙනි ප්‍රශ්න එන පාඩම් ටික ඊට කලින් කියලා තියෙන්නේ. මෙන්න මේ පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නය හැදෙන්නේ. එතකොට ඔයාට ඒ පාඩම පුළුවන් නම් 2027 A level paper එකේ වුණත් 2026 වුණත් 2025 වුණත් ඊට කලින් තිබ්බ අවුරුදු වල වුණත් ඕනම A level paper එක පළවෙනි ප්‍රශ්න වට කරන්න පුළුවන්. මොකද මේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම් ටික කියලා තියෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම් ටික කියලා තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ හැදෙන පාඩම් ටික කියලා තියෙන්නේ. මේ හැම ප්‍රශ්නයක්ම මේ පාඩමෙන් තමයි මේක හැදෙන්නේ මේ පාඩමෙන් තමයි මේක හැදෙන්නේ කියලා කියලා තියෙන්නේ. හරි ලේසි. එතකොට අර පාඩම් ටාගට් කරලා ඉගෙන ගන්න. මම මේක කරොත් මට මේ ප්‍රශ්න තමයි පුළුවන් වෙන්නේ. ඒ 12 ශ්‍රේණිය 13 ශ්‍රේණියෙත් එහෙමයි. 13 ශ්‍රේණියේ මේ පාඩමෙන් තමයි මේක හැදෙන්නේ මේ පාඩමෙන් 7 වෙනි ප්‍රශ්න මේ පාඩමෙන් 8 වෙනි ප්‍රශ්න මේ පාඩමෙන් 9 මේකෙන් 10 කියලා එහෙම වෙන වෙන වශයෙන් කියලා තියෙනවා. ඕක දැන් අපි සිලබස් එක ලිව්වනේ. අපිට සිලබස් එකේ ඕක ලස්සනට පෙන්න ගන්න පුළුවන්. මේ බලන්න. අපි මෙහෙම නේ ලිව්වේ. සිලබස් එකේ මෙහෙම දැන් 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය කියලා පාඩම් ලිව්වනේ. මේ 12 ශ්‍රේණියේ chapters 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මේ chapters පහෙන් තමයි ඕනම A level paper එක second part එකේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට මේ පාඩම් ටික මේ chapters ටික මෙතන තියෙන ටියුට් 4යි. මේ ටියුට් 4 මහා ලොකු ටියුට් නෙවෙයි පොඩි පොඩි ටියුට්. මේ ටියුට් 4 පුළුවන් නම් ඔයාට ඕන A level paper එක පළවෙනි ප්‍රශ්න පුළුවන්. අපි එහෙම කරමුද? ඔයා සිලබස් එක ලියාගත්තනේ පාඩම් ටික. 1යි 2යි 3යි 4යි 5යි ලියලා මම කිව්ව නේද රූලක් ඉඳ තියන්නේ කියලා. රූලක් ඉඳ තියන්න කිව්වේ 1යි 2යි 3යි 4යි 5නුයි තමයි A level paper එක පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. එහෙනම් අපි මෙහෙම කරමු. ඒ පාඩම් ඉස්සරහින් අර ගාන්ට මෙහෙම ඇඳලා question Q1 කියලා දාමු.
එතකොට සිලබස් එක ඉස්සරහින් පේනවා සිලබස් එකේ තියෙන ඒ පාඩම් වලින් A level පේපරේ මොන ප්‍රශ්නද හැදෙන්නේ කියන එක. A level පේපරේ මොන ප්‍රශ්නද හැදෙන්නේ කියන එක. තේරෙනවද වැඩි? 1 2 3 4 5න් තමයි A level පේපරේ second part එකේ question number 1 හැදෙන්නේ. ඊට පස්සේ තව ඇති ඊට පස්සේ ඇති වෙළඳපොළ ඉල්ලුම වෙළඳපොළ සැපයුම. ඉල්ලුම් නම්‍යතාවයේ සැපයුම් නම්‍යතාවය. ඊට පස්සේ වෙළඳපොළ සමතුලිතය රජයේ මැදිහත් වීම වෙළඳපොළට. ඔන්න ඔහොම මාතෘකා ටිකක් තියෙනවනේ රජයේ මැදිහත් වීම එක. ඔන්න ඔය මාතෘකා ටිකෙන් හැදෙන පාඩම තමයි A level වල ලොකුම පාඩම. ඉකොන් වල. ඒ සිලබස් එකේ තියෙන ලොකුම පාඩම වැදගත්ම පාඩම. ඒ නිසා පේපරේ හදද්දිත් ඒ පාඩමට අනිත් පාඩම් වලට වඩා වැඩි පරතැබීමක් කළා දෙයක්. ඒ පාඩම් වලින් question එකක් නෙවෙයි question දෙකක් එනවා. ඒ කියන්නේ ඕනම A level paper එක පළවෙනි ප්‍රශ්නේ අර පාඩම් ටිකෙන් දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ ඔය මං කියපු පාඩම් ටිකෙන්. දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ ඔය පාඩම් ටිකෙන් තමයි. එහෙනම් අපි අර වෙළඳපොළ ඉල්ලුම සැපයුම ඉල්ලුම් නම්‍යතාවයේ සැපයුම් නම්‍යතාවයේ සමතුලිතය වෙළඳපොළට රජයේ මැදිහත් වීම ඒ මාතෘකා ටිකට දාමු question number 2 and 3 කියලා. මේ අපි කරන්නේ සිලබස් එකයි පේපර් ස්ට්‍රක්චර් එකයි අතර තියෙන සම්බන්ධය තේරුම් ගන්නවා. එතකොට ඔයා ඉගෙන ගන්න හැම පාඩමේම පේපරේ මෙන්න මේ ප්‍රශ්න ටික කරගන්න පුළුවන් කියන අවබෝධය ඔයාට ලැබෙනවා. හරිද? ඊට පස්සේ ඇති නේද නිෂ්පාදන පිළිවෙය වෙළඳපොළ ව්‍යුහ සාධක වෙළඳපොළ කියලා මාතෘකා තුනක්. අන්නේ මාතෘකා තුනෙන් තමයි ඕනම A level paper එක 4 වෙනි ප්‍රශ්නය හැදෙන්නේ. Question number 4. Question number 4. ඊට පස්සේ දැන් 12 ශ්‍රේණිය ඉතුරු වෙලා ඇති ජාතික ගිණුම්කරණයයි සාර්වාර්ථික සමතුලිතයයි කියලා පාඩම් දෙකක්. ඔය ජාතික ගිණුම්කරණයයි සාර්වාර්ථික සමතුලිතයයි කියන පාඩම් දෙකෙන් තමයි question number 5 හැදෙන්නේ. 12 ශ්‍රේණියේ පාඩම් ටික ලස්සනට තියෙනවා 12 ශ්‍රේණියේ ප්‍රශ්න පහ. මේ කොටස් වලින් මේ ප්‍රශ්න හැදෙනවා. දැන් සමහර සබ්ජෙක්ට් තියෙනවානේ. ඔයා විභාගෙට ගිහිල්ලා පේපරේ ගත්තාම තමයි බලන්න ඕනේ මම මේ දන්න පාඩමකින්ද ඇවිල්ලා තියෙන දන්නේ නැති පාඩමකින්ද. ඒවලට තමයි වාට ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඉක්කොන් පේපර් එහෙම නැහැ. මෙන්න මේ පාඩම් ටිකෙන් තමයි මේ ප්‍රශ්නේ. ඒ ටික පුළුවන් නම් ඔයාලට අර ප්‍රශ්න පුළුවන් අනිවාර්යයෙන්. හරි? 12 ශ්‍රේණිය ලියාගත්ත නේද? රිප්ලයි එකක් දෙන්න මට. ප්‍රශ්න හැදෙන විදිය ලිව්වද? කො රිප්ලයි එකක් දෙන්න. හරි. දැන් ඒ 12 ශ්‍රේණියෙන්නේ 13 ශ්‍රේණියෙන් තමයි සෙකන්ඩ් පේපර් එකේ ආයන්න හැදෙන්නේ. සෙකන්ඩ් පේපරේ ආයන්න හැදෙන්නේ 13 ශ්‍රේණියෙන්. දැන් ඔයා මොකද කරන්න ඕනේ? බලන්න 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය. ඒක නම් මං කියපු විදියට කොටස් 5කට බෙදිලා ඇති. ඔයා හරියට ලියාගත්තා නම් ගානට කොටස් 5කට බෙදිලා ඇති. මුදල්, බැංකු, මිල මට්ටම්, මූල්‍ය පද්ධතිය. එක කොටසක්. ඊට පස්සේ රාජ්‍ය ආර්ථිකය බාහිරතා තව කොටසක්. අන්තර්ජාතික වෙළඳාම, ගෙවුම් ශේෂ ලේඛනය, විදේශ විනිමය අනුපාත ඒක තව කොටසක්. වර්ධනයේ සංවර්ධනය, ශ්‍රම බලකාය, දරිද්‍රතාවය ඒක තව කොටසක්. නිදහසින් පසු ශ්‍රී ලංකා ආර්ථිකය තව කොටසක්. රූලක් ඉඩ තියතිය ඒ අතර ලියලා ඇති. ඒ කියන්නේ 13 ශ්‍රේණියේ විෂය නිර්දේශය ලියාගත්ත විදිය ඔයා බැලුවා නම් ඔයාට පේනවා 13 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ කොටස් 5කට බෙදිලා තියෙනවා. තියෙනව නේද කොටස් 5කට බෙදිලා? අන්නේ අනුව question number 6, question number 7, question number 8, question number 9, question number 10. ප්‍රශ්න 10 ගාන්ට පාඩම් ටිකෙන් එනවා. එහෙම තියෙනවනේ පෙන්න ගන්න එහෙනම් විෂය නිර්දේශය ලියාගත්ත තැන් ඉස්සරහා question number 6, 7, 8, 9, 10 කියලා.
ඕකේද? ඕකේද? හරිද? මැසේජ් එකක් දාන්න. හරිද? ලියගත්තනේ? හරිද? රිප්ලයි එකක් දෙන්න. හරි. එහෙනම් ලියගත්තනේ? එහෙනම් විෂය නිර්දේශය ඉස්සරහා හැම පාඩමකටම අදාළ A level paperේ එන ප්‍රශ්න කොහොමද එන්නේ කියන එක හරි. ඔය මම මෙච්චර වෙලා පැහැදිලි කරේ වාට second part එක ගැන. second part එක ගැන. හරි? second part එක ගැන. MCQත් ඒගොල්ලෝ කියලා තියෙන්නේ. මෙන්න මේ පාඩම් වලින් තමයි MCQ එන්නේ කියලා. උදාහරණයක් අර අපි question number 1 එන 1 2 3 4 5 කියන මාතෘකා ටික තියෙන්නේ. ඒකෙන් තමයි ඕනම A level paper එක 27 26 28 29 ඕනම A level paper එක. ඊට කලින් අවුරුදු ඕනම A level paper එක පළවෙනි ප්‍රශ්න 4 හැදෙන්නේ. පළවෙනි ප්‍රශ්න 4 හැදෙන්නේ මේ මාතෘකාවෙන්. ඊට පස්සේ මම කිව්වා අර දෙවෙනි ප්‍රශ්නේ හැදෙන මාතෘකා ටික මම කිව්වේ මාතෘකා ටික ටිකක් ලොකුයි සිලබස් එකේ ලොකු වැදගත්කමක් දෙනවා කියලා. අන්නේ පාඩමෙන් තමයි ඊළඟ MCQ 10 හැදෙන්නේ. ඒක පොඩ්ඩක් බර තැබීම් වැඩි. ඒ පාඩමෙන් අහන ප්‍රශ්න සංඛ්‍යාව වැඩි. ඒ කියන්නේ හරියටම 5 සිට 14 දක්වා එන්නේ මේ පාඩමෙන්. ඕන A level paper එක. ඒ පාඩම් පුළුවන් නම් වාට තියෙන ඕන A level paper එක 5 ඉඳන් 14 වෙනකම් ප්‍රශ්න ටික කරන්න පුළුවන් වාට. ඔය වගේ මුළු MCQ 50ම මේ පාඩමෙන් ගොඩක් වෙලාවට 4ක් 3ක් මේකෙන් විතරක් 10ක් එනවා. අන්න ඒ වගේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා අදාළ කොටස් වලින් එන. ඒතකොට ඒ පාඩම් ටික පුළුවන් නම් ඔයාලට ඒ ප්‍රශ්න ටික පුළුවන්. හරි? එහෙම වාසියක් තියෙනවා. ඉතින් අර ඉකෝන් පේපර් එක කරද්දී අර අනිත් සබ්ජෙක්ට් වලට වඩා වැඩියෙන් ඔයාලට තියෙන වාසියක් තමයි ඔයාට ටාගට් කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න කරන්න කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ කරන්න කියනවා නෙවෙයි. හරි? ඔයාට පුළුවන් හොඳටම පළවෙනි පාඩම පුළුවන්. පළවෙනි පාඩම සුපිරියට පුළුවන්. එතකොට ඔයා තෝරගන්න ප්‍රශ්න පහ ඇතුලේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න වාට තෝරගන්න පුළුවන්. ඒකෙන් ලකුණු 20ක් හම්බ වෙනවා. MCQ 4කුත් එනවා. ඒ MCQ 4ත් ඔයාට පුළුවන්. ඒකත් දෙකෙන් වැඩි වෙන්න නිසා 8ක් එනවා. 20යි 8යි 28යි. හැබැයි ඒ කියෙව්වේ 200න්. 100න් බලන්න නම් ඕක දෙකෙන් බෙදන්න ඕනේ. ඒතකොට පළවෙනි පාඩමට 100න් නම් 14ක් තියෙනවා.
එතකොට දෙවනි පාඩමත් ඔයාලට පුළුවන් කියලා හිතන්නකෝ. දෙවනි පාඩමත් ඔයාලට පුළුවන් නම් මේ අයන්නේ question number 2 3 දෙකම පුළුවන් වෙනවා. ඒ වගේම MCQ පේපරේ ප්‍රශ්න 10ක් 5 සිට 14 දක්වා තියෙන ඉරිගහන ප්‍රශ්න ටික එන්නේ මේ පාඩමෙන්. එතකොට ඒ ටිකත් ඔයාලට පුළුවන්. මෙතන ප්‍රශ්න 10යි දෙකෙන් වැඩි වුණාම 20යි. මෙතන ප්‍රශ්න 2යි 20න් වැඩි වුණාම 40යි 20යි 40යි 60යි. ඒ 200 එන්නේ 100න් බලන්න දෙකෙන් බෙදුවාම 30යි. අර පාඩමට විතරක් 100න් 30ක්. එතකොට පළවෙනි පාඩමත් පුළුවන් නම් 100න් 44ක් ඔයාලට ස්කෝර් කරන්න පුළුවන්. හැබැයි ඔයා දන්නේ මුළු සිලබස් එකෙන්ම පාඩම් දෙකයි. 13 වසර අල්ලලාවත් නැහැ. 12 ශ්‍රේණිය අන්තිම ටික බෑ. හැබැයි ඔයාට අර පාඩම් කරපු ටිකෙන් ලකුණු 44ක් ගන්න පුළුවන්. ලකුණු 44ක් ඔයාට ගන්න පුළුවන්. ඉතින් තව තියෙනවනේ MCQ ප්‍රශ්න තියෙනවා, තව පාඩම් තියෙනවා. ඉතින් ඒ ටික කරන්න ඔයාට එන ලකුණු ප්‍රමාණය වැඩි. ඉතින් අර පේපර් ස්ට්‍රක්චර් එක හරියටම තේරුම් ගන්න ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ පේපර් එකකට උත්තර ලියන්න තමයි ඔයා ඉගෙන ගන්නේ. හරි? හරි. ඒ ටික හරි. ඒ ටික ඉවරයි. හරි? ඔයාට ඕනනම් මේ පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන විදිය පුංචි නෝට් එකක් දාගන්න පුළුවන්. පුංචි නෝට් එකක් කියන්නේ මේ ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි කියලා දෙකක් තියෙනවා. ෆස්ට් පේපර් එකේ තියෙන්නේ MCQ 50, සෙකන්ඩ් පේපරේ තියෙන්නේ රචනාත්මක ප්‍රශ්න. essay question කියලා අපි කියන්නේ රචනාත්මක ප්‍රශ්න 10ක්. ලොකු ප්‍රශ්න 10ක්. ඒකෙන් හැබැයි 5යි කරන්න තියෙන්නේ. 5යි කරන්න තියෙන්නේ. හරි නෝට් එකක් දාගන්න. හරිනේ? හරි. ඕක තමයි එතකොට සිලබස් එකයි පේපර් ස්ට්‍රක්චර් එකයි. හරි? අපි ළමයි පන්තියේ වැඩ ටික වෙන්නේ මෙන්න මෙහෙම. පන්තියේ වැඩ ටික වෙන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න. ටියුට් පැක් එකක් තියෙනවා. ඒ ටියුට් පැක් එකේ විස්තර ටික මම ගෲප් එකට දාන්නම්. ටියුට් පැක් එකේ තියෙනවා ටියුට් තුනක්. තියරි ටියුට් එක, පාස් පේපර්ස් ටියුට් එක, ෂෝට් නෝට් පැක් එක. තියරි ටියුට් එක, පාස් පේපර්ස් ටියුට් එක, ෂෝට් නෝට් පැක් එක. තියරි ටියුට් එක වර්ණවත් නිබන්ධනයක් තියෙන්නේ. ඒකේ අපි සියලුම තියරි කොටස් ටික දාලා තියෙනවා. ඒ තියරි කොටස් සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම අපේ පන්තියේ තියෙන සුවිශේෂත්වය තමයි අපි තියරි කොටස් සාකච්ඡා කරන ගමන්
පහුගිය විභාග ප්‍රශ්න වලට අදාළ සියලු ප්‍රශ්න සාකච්ඡා කරනවා. සමාවෙන් ළමයි මං කීකේ හිටියේ පාස් පේපර්ස් මේ තියෙන්නේ තියරි ටියුට් එකත් එක්ක කතා කරන පාස් පේපර්ස් ටියුට් එක. මම ඔයාලට කිව්වනේ ඉකෝන් පේපර් ස්ට්‍රක්චර් එක හැදෙන විදිය. ඒතර පළවෙනි පාඩමට අදාළ MCQ ප්‍රශ්න ප්‍රමාණයකුයි සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න ප්‍රමාණයකුයි තියෙනවා. ඉතින් අපි මේ ටියුට් එකෙන් කරන්නේ මේ තියෙන්නේ එතකොට එක එක අවුරුද්දේ ආපු ප්‍රශ්න සංඛ්‍යාව. ඒ ප්‍රශ්න අපි අවුරුද්දෙන් අවුරුද්ද දාලා තියෙන්නේ මේ එක එක අවුරුදු වල ආපු ප්‍රශ්න. මං කිව්වේ 4 ගාන එනවා කියලා. අන්න ඒ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන ඉස්සරහට යනවා. ඔය තියෙන්නේ MCQ. මේ හැම ප්‍රශ්නයක්ම අපි කතා කරනවත් නෙමෙයි. ඔයාට concept එක කියලා දුන්නාම ඒකට අදාළ ප්‍රශ්න ඔයාට කරන්න පුළුවන්. විශේෂයෙන්ම A level වල තියෙන ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්න තමයි සර් මම පන්ති යනවා. මට පුළුවන් සර් කියන එකක් තේරෙනවා. විභාගෙට ප්‍රශ්නයක් දුන්නාම මට උත්තර ලියා ගන්න බෑනේ. ඕක තමයි A level වල තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒක නිසා අපි පන්තිය එදා ඉඳන් අපි එහෙමයි මෙච්චර කල් මේ අයියලා අක්කලා ගොඩාක් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් 24 රිසල්ට්ස් ආවම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ගිය අවුරුද්දේ 132ක් එක්සෑම් එකට ගියා. එකෙන් 92ක් තියෙන්නේ A සහ B. ඒ විතරක් තියෙනවා 60ක්. ඒ විතරක් 60ක් තියෙනවා. ඒ කියන්නේ 150කට ආසන්න ප්‍රමාණයකට තියෙන්නේ A. මොකද අපි පන්ති යන වැඩසටහන තුළ හැමතිස්සෙම අපි concept එක ඔලුවට දාගන්නවා. හරියටම තිතට ඉගෙන ගන්නවා. කඩපාඩම් කරන්නේ සහ එවල ප්‍රශ්න වලට උත්තර ලියනවා. හරි? ඔයාලට මම උගන්වන්නේ කොහොමද? මගෙන් ඉගෙන ගත්ත අය කොහොමද ගොඩ ගිහිල්ලා තියෙන්නේ කියන එක ඉකෝන් ආක් කියන YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. සමහර වීඩියෝස් ලක්ෂ සංඛ්‍යාවක් බලලා තියෙනවා. බලලා ඒ වීඩියෝස් වලින් විතරක් එක්සෑම් ගොඩ දාගත්ත ළමයි ඕන තරම් ඉන්නවා. මේ ඉක්මනට පැය 3න් 4න් මේ කොටස් පැහැදිලි කරන වීඩියෝස් බලලා. ඒක නිසා අපේ සාමාන්‍ය පන්තියට සහභාගී වෙන ළමයිගේ ප්‍රතිඵලය ගැන කිසිම බයක් තියාගන්න දෙයක් නැහැ. හරි. මේ තියෙන්නේ සෙකන්ඩ් පාර්ට් එක. අර මං කිව්වේ ලකුණු 4 ප්‍රශ්න එනවා කියලා. ඒ ලකුණු 4 ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද කියන එක තමයි අපි මෙතනින් කතා කරන්නේ. මාකින් ස්කීම් එකත් එක්ක මේ ප්‍රශ්නෙට ලකුණු බෙදලා තියෙන්නේ මෙහෙමයි උත්තර ලියන්න ඕනේ. ඒ මාකින් එකත් එක්ක. මෙන්න මේක අපි සාකච්ඡා කරනවා. හරි? හරි. එහෙනම් අපි ලබන සතියේ හරියටම නිබන්ධනත් එක්ක අපි සම්බන්ධ වෙමු. අද අපි ඉගෙනීම ආරම්භ කිරීම සඳහා ආර්ථික විද්‍යාව නිර්වචනය ඉගෙන ගන්නවා. මේක තමයි අද අපි ඉගෙන ගන්න මාතෘකාව. අපි ලොකු දේවල් ටිකක් අපි අද ඉගෙන ගන්න නැහැ. හැබැයි සිලබස් එක ලියාගත්තා, පේපර් ස්ට්‍රක්චර් එක ලියාගත්තා. අපිට ඉගෙන ගන්න තියෙන පළවෙනිම concept එක ආර්ථික විද්‍යාව නිර්වචනය. ඒක අපි අද ඉගෙන ගන්නවා. හරි? මේ බලන්න. ඉතිහාසයට නිර්වචන තියෙනවනේ. ඔයා ඉතිහාසය ඉගෙනගෙන තියෙනවනේ ඔලෙවල් කාලේ. ඒ වගේ ආර්ථික විද්‍යාවටත් නිර්වචන තියෙනවා. එකක් නෙවෙයි කීපයක්ම තියෙනවා. හැබැයි මම මේ ඔයාට උගන්වන්නේ A level teachers guide එකේ තියෙන නිර්වචනය. සහ මම ඔයාට මේක කියනවා මෙන්න මේ අදහස තමයි ඕනම නිර්වචනයකට තියෙන්නේ කියලා. පළවෙනි දවසෙම මේක මතක තියාගන්න. ඉකෝන් කියන විෂය කටපාඩම් කළා නම් කවදාවත් ගොඩ යන්න බෑ. ඔයා ඕන තරම් බලන්න කටපාඩම් කරොත් මේ සබ්ජෙක්ට් එක ගොඩ යන්න බෑ. thinking pattern එක අනුව මේක තේරුම් ගන්න ඕන. මම කිසිම වෙලාවක පන්තියේ කටපාඩම් කරන්න උගන්වන්නේ මම කරන්නේ තේරුම් කරවන එක. ඒ ඔයා තේරුම් ගත්ත concept එකෙන් විභාගය අහන ඕන ප්‍රශ්නයකට ඔයාට උත්තර ලියන්න පුළුවන්. ඒක නිසා මේක කටපාඩම් කරන විෂයක් නෙවෙයි. හරියටම මෙන්න මේකයි වෙන්නේ කියන එක තේරුම් ගන්න. මේ මං අද ඔයාට පළවෙනි concept එකෙන් මේක තේරුම් කරවලා දෙන්නම්. මෙතනින් පස්සේ මේ අල්ලගන්න පැටර්න් එක මෙතනින් ඉස්සරහට ඇප්ලයි කරන්න. හරි? ආර්ථික විද්‍යාව නිර්වචනය. ආර්ථික විද්‍යාව.
නෝට් ලියන ඒවා අපි පස්සේ කරන්නේ දැන් ඔලුවට දාගන්න එකයි කරන්නේ. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන එක ඔයා තේරුම් ගන්න නම් මෙන්න මේ සංකල්ප තුන හරි. අනිවාර්යෙන් මම සම්පූර්ණ ඩීටේල්ස් ටික දෙන්නම් පුතේ ක්ලාස් එක ඉවර වෙද්දී අපි මේක ඉගෙනගෙන ඉමු. හරි? අනිවාර්යෙන් කියනවා. ආර්ථික විද්‍යාව කියන කන්සෙප්ට් එකේ ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියන විෂයේ නිර්වචනය අපි ඉගෙන ගන්න නම් මේ සංකල්ප තුන දැනගන්න ඕනේ. එකක් සම්පත්. අනිත් එක උවමනා. අනිත් එක භාණ්ඩ. මෙහෙම සංකල්ප තුනක් තියෙනවා. සම්පත්, උවමනා, භාණ්ඩ. සම්පත්, උවමනා, භාණ්ඩ. සම්පත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මිනිස්සු විවිධ දේවල් පාවිච්චි කරනවානේ. අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා, ගොඩනැගිලි පාවිච්චි කරනවා, යන්ත්‍ර පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න දේවල් වලට සමහරු මේකට නිෂ්පාදන සම්පත් කියලාත් කියනවා. හරියටම හරි. අන්න ඒ වගේ දේවල් වලට තමයි අපි සම්පත් කියලා කියන්නේ. එතකොට මම කීපයක් ලියන්නම්. අමුද්‍රව්‍ය, ශ්‍රමය, යන්ත්‍ර, ගොඩනැගිලි ඔය වගේ දේවල්. ඔය අහලා ඇති අනිවාර්යෙන් සම්පත් මිනිස්සුන්ට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් හොයාගන්න ලෝකේ නෑ. සාමාන්‍යයෙන් අපි අර මිනිස්සුන්ට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් තියෙනවා නම් අපි කියනවා අසීමිතයි කියලා. මිනිස්සුන්ට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් ඒ විදිහට ලබා ගන්න බැරි නම් අපි කියන්නේ සීමිතයි කියලා. එතකොට අපිට කියන්න වෙන්නේ සම්පත් වලට සම්පත් සීමිතයි කියලා. සම්පත් සීමිතයි. ලෝකයේ මිනිස්සුන්ට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් නැහැ. සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන. ඒ වගේම මිනිස්සුන්ගේ උවමනා කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. උවමනා කියන්නේ අවශ්‍යතා කියන දේවල් සපුරගන්න භාවිතා කරන විවිධ ක්‍රම. නැත්නම් තව කෙනෙක්ට කියන්න පුළුවන් උවමනා කියන්නේ මිනිස්සුන්ගේ ආශාවන් කියලා. ඒත් හරි. ඔයා දන්නවා අනිවාර්යෙන් මිනිස්සුන්ගේ උවමනාවන් ආශාවන් අසීමිතයි. අපි කවදාවත් ළමයි යම්කිසි දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැහනේ. අපේ සමහර වෙලාවට අපිට මොබයිල් ෆෝන් එකක් ගන්න ඕනේ, ස්මාර්ට් ෆෝන් එකක්. අපි ආස වෙනවා යම්කිසි ෆෝන් එකකට. අපි හිතනවා මේ ෆෝන් එක ගත්තාම අපි ආපහු ජීවිතේට මොකක්වත් ෆෝන් එකක් ගන්න නැති වෙයි කියලා. සමහර වෙලාවට අම්මටත් අපි එහෙම කියනවා. අම්මේ බලන්නකෝ අපි නම් මම ආපහු මුකුත් කියන්නේ කරදර කරන්නේ. මේක තමයි මට ඕන එකම ෆෝන් එක. මේකෙන් පස්සේ බලන්නකෝ මං ආපහු අම්මට කරදර කරයිද කියලා. නේ? සතියයි 2යි 3යි ඊළඟ වර්ෂන් එකට එක්කෝ ඊළඟට අලුතෙන් එන ෆෝන් එකට වඩා ආසාවක් ඇති වෙනවා. ඒක හැටි. මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිතයි. කවදාවත් මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කළා ඉවර කරන්න බෑ. ඒක තමයි මිනිස්සුන්ගේ උවමනාව. හරි? මිනිස් විදියට අපි try කරනවා අපේ උවමනා සපුර ගන්න මේ සම්පත් වලින්. ඒකයි මේ රේස් එකක් වගේ අපි ජීවිතේ දුවන්නේ. හැමෝටම මිනිස්සුන්ගේ හැම උවමනාවක්ම සපුර ගන්න බෑ. සම්පත් හිඟයි. මේ හිඟ සම්පත් වලින් අපි බලනවා අපි ඒ කියන්නේ අපිට වැඩි ඒ කියන්නේ තව මිනිස්සෙක්ට වඩා වැඩි උවමනා ප්‍රමාණයක් අපි සපුර ගන්න. කෙනෙක්ට වාහනයක් තියෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට වාහනයක් නැති වෙන්න පුළුවන්. කෙනෙක් තමන්ගෙම ගෙදර ජීවත් වෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් රෙන්ට් එකට ජීවත් වෙනවා වෙන්න පුළුවන්. හැමෝම try කරනවා තමන්ගේ උවමනා වැඩි ප්‍රමාණයක් සපුර ගන්න. ලෝකේ ධනවත්ම මිනිස්සු උනත් එහෙමයි. ලෝකේ ධනවත්ම මිනිස්සු කියලා ගත්තොත් අපිට ගන්න පුළුවන් ඉලෝන් මාස්ක් ඉන්නවා 1 2 3 ඇතුලේ. ඊට පස්සේ අපේ ජෙෆ් බේසෝස් ඉන්නවා ඇමazon එකේ අයිති එක්කන. ලුයි විටෝන් එකේ අයිති එක්කන ඉන්නවා. ඉතින් ඒ තුන් දෙනා අතර තමයි බැටන් එක මාරු වෙන්නේ. ඉතින් ඒ හැමෝටම උවමනා සීමිතයි. ඒගොල්ලෝ try කරනවා ඒ උවමනා වලින් වැඩි ප්‍රමාණයක් සපුර ගන්න. හැබැයි මෙන්න මේ සීමිත සම්පත් තියෙනවනේ අමුද්‍රව්‍ය යන්ත්‍ර ගොඩනැගිලි වගේ දේවල් මේවා වලින් බෑ මිනිස්සුන්ගේ උවමනාවන් ඍජුවම සපුර ගන්න. ඔයාට බඩගිනි. දැන් සමහර වෙලාවට බඩගිනි.
පුළුවන් ද යන්ත්‍රයක් ගන්න? බෑ. ඔයාට බඩගිනි පුළුවන් ද ගොඩනැගිල්ලක් ගන්න? බෑ. මිනිස්සුන්ගේ මේ උවමනාවන් සම්පත් වලින් ඍජුවම සපුර ගන්න බෑ. හැබැයි මෙහෙම පුළුවන්. මෙන්න මේ සම්පත් පාවිච්චි කරලා අපි හිතමුකෝ මංචියක බිස්කට් නිෂ්පාදනය කරනවා. මෙන්න මේ සම්පත් පාවිච්චි කරලා MS එක මාස් එක ඇඳුම් මහනවා. මෙන්න මේ සම්පත් පාවිච්චි කරලා එලිෆන්ට් හවුස් එක අයිස්ක්‍රීම් හදනවා. ඒව වලින් අපේ උවමනා සපුර ගන්න පුළුවන්. අන්න ඒවට තමයි අපි භාණ්ඩ කියන්නේ. ඒ කියන්නේ මේ සමාජයේ වෙන්නේ මෙච්චරයි. මිනිස්සු තමන්ගේ අසීමිත උවමනාවන් සපුර ගන්න උත්සාහ කරනවා සීමිත සම්පත් පාවිච්චි කරලා හදන භාණ්ඩ වලින්. ඒ කියන්නේ හරියට බැලුවොත් මිනිස්සුන්ගේ උවමනා සම්පත් වලින් සපුර ගන්න තමයි මිනිස්සු try කරන්නේ. අසීමිත උවමනා අසීමිත සම්පත් වලින් සපුර ගන්න try කරනවා. ඩිරෙක්ට් බෑ. භාණ්ඩ හරහා තමයි සපුර ගන්න වෙන්නේ. ඉතින් ළමයි ඔය භාණ්ඩ හරහා සපුර ගනිද්දී මිනිස්සුන්ගේ අසීමිත උවමනා භාණ්ඩ හරහා සපුර ගනිද්දී සමාජයේ සිද්ධි තුනක් වෙනවා. මිනිස්සුන්ගේ උවමනා භාණ්ඩ වලින් සපුර ගන්න නම් මිනිස්සු භාණ්ඩ හදන්න ඕනේ, නිෂ්පාදනය කරන්න ඕනේ. ඕනම ආර්ථිකයක නිෂ්පාදනයක් වෙනවා. නිෂ්පාදනයක් වුණ නැත්නම් මිනිස්සු විදියට අපිට පැවැත්මක් නැහැ. මොකද අපේ උවමනා සපුර ගන්න අපිට භාණ්ඩ ඕනේ. නිෂ්පාදනය විතරක් වෙලා වැඩක් නැහැ. ඒ නිෂ්පාදනය වුණ භාණ්ඩ ඒ අදාළ ආයතන විසින් බෙදා හරින්න ඕනේ. අපිට බඩගිනි මංචියක බිස්කට් හදලා තියෙනවා. හැබැයි මංචියක කීල්ස් එකට ෆුඩ් සිටි එකට ගෙවල් ගාව සිල්ලර කඩේට බිස්කට් දැම්මේ නැත්නම් කවදාවත් අපිට ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම බෙදා හැරීමක් තියෙන්න ඕනේ. බෙදා හැරීමක් තිබ්බොත් තමයි අපේ උවමනා සපුර ගන්න පුළුවන්. ඒක නිසා නිෂ්පාදනයක් වගේම බෙදා හැරීමකුත් සමාජයේ වෙනවා. ඒ විතරක් නෙවෙයි. කඩේකට ආවා කියලා අපේ උවමනාවන් සපුරන්න බෑනේ. මට දැන් බඩගිනි. මගේ බඩගින්න සපුර ගන්න, මගේ උවමනාව සපුර ගන්න බිස්කට් හැදුවට හරියන්නේ නැහැ ආයතන. කඩේට දැම්මට හරියන්නේ නැහැ. මම යන්න ඕනේ කඩේට. කඩේට ගිහිල්ලා මං සල්ලි දීලා බිස්කට් ගන්න ඕනේ. අරන් කෑවොත් තමයි මගේ උවමනාව සම්පූර්ණ වෙන්නේ. ඒකට අපි කියනවා පරිභෝජනය කියලා. පරිභෝජනය කියලා. ඔන්න සිද්ධි ටික. මෙච්චරයි සරලයි. ආර්ථික විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නේ ආර්ථිකයක් තුළ මෙන්න මේ සිදුවන ක්‍රියාකාරකම් ගැන. නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. ඕක තමයි අදහස. ඉතින් මං හරියටම ඔයාලට පොයින්ට් කරලා දුන්නොත් ආර්ථික විද්‍යාව නිර්වචනය කියන්නේ මෙච්චරයි. මිනිස්සුන්ගේ අසීමිත උවමනා හිඟ සම්පත් හරහා සපුර ගන්න යනවා. මිනිස්සුන්ගේ අසීමිත උවමනා සීමිත සම්පත් වලින් සපුර ගන්න යනවා. ඒ සපුර ගන්න යද්දී නිෂ්පාදනයක් වෙනවා, බෙදා හැරීමක් වෙනවා, පරිභෝජනයක් වෙනවා. අන්න ඒ වෙලාවේ මිනිස්සු සමාජයේ හැසිරෙන්නේ කොහොමද කියන එක ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්න. අයිඩියා එක ඔලුවට දාගන්න කටපාඩම් කරන්න එපා. සීමිත සම්පත් වලින් අසීමිත උවමනා සපුර ගන්න යද්දී භාණ්ඩ නිෂ්පාදනය වෙනවා, බෙදා හරිනවා, පරිභෝජනය කරනවා. ඒ දේවල් ගැන තමයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ. තේරුණාද කියපු දේ? තේරුණානේ? අදහස ඔලුවට ගියාද? ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියන අදහස ඔලුවට ගියාද? මට රිප්ලයි එකක් දෙන්න. මම දැන් ඔයාලට මේ කියලා දීලා මේ අදහස ඔයාලට තේරුණා නම් මේ concept එකෙන් අහලා තියෙන A level pass papers ටික පෙන්නනවා මම. ඒතර ඔයාලට උත්තර සිලෙක්ට් කරන්න, උත්තර කියන්න තියෙනවා. ඕකේද? තේරුණාද? රිප්ලයි ඕනේ මට. හරි, very good. දැන් එහෙනම් මේ කතාවනේ. හරි? මම ආපහු කියනවා මම ඔයාලට කිව්වේ අයිඩියා එක. හොඳේ? මේ නිර්වචනයේ අයිඩියා එක.
එක එක නිර්වචන තියෙනවා. අපි ටියුට් එක ලබන සතියේ ඉගෙන ගමු. එක එක නිර්වචන තියෙනවා. හරි? ඒ නිර්වචන වල ඔක්කොගෙම අයිඩියා එක මේක. මිනිස්සුන්ගේ අසීමිත උවමනා සීමිත සම්පත් වලින් සපුර ගන්න යද්දී නිෂ්පාදනයේ බෙදා හැරීම් පරිභෝජනයේදී මිනිස්සු හැසිරෙන විදිය, තේරීම් කරන විදිය. හරි. මෙන්න මේක ගැන ළමයි A level පේපරේ ප්‍රශ්නයක් ඇහුවා 2021 අවුරුද්දේ මේකෙන් ප්‍රශ්නයක් ඇහුවා. දෙදස් විසි එක අවුරුද්දේ MCQ ප්‍රශ්නයක් ඇහුවා. තොර මේ පළවෙනි ටියුට් එක. ටියුට් පැක් එක. ෆයිල් එකත් එක්ක. දෙදස් විසි එකේ මෙන්න මේක තමයි ප්‍රශ්නය. බලන්න. ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක් වනුවේ කියලා ආර්ථික විද්‍යාව නිර්වචනයට අදාළ ගැලපෙන උත්තරයක් තෝරන්න කියලා කිව්වා. හරිද? බලමු ඔයාට හරි උත්තරේ තෝරන්න පුළුවන්. ඔයා 2021 A level පේපරේ කරා නම් ඔයා ඉගෙන ගත්ත මේ ආර්ථික විද්‍යා නිර්වචනයෙන් අහපු A level පේපරේ අහන A level කියන්නේ 2021 කරා නම් ඒ තිබ්බ MCQ එක වාට කරගන්න පුළුවන්ද? හැමෝම මට උත්තරයක් තෝරලා එවන්න. අංක එවන්න. 1 2 3 4. මේකේ පොඩි වැරද්දක් තියෙනවා නේද? 1 2 මේක 3 මේක 4 මේක 5. හරි. 1 2 3 4 5 කියන එකෙන් හරි උත්තරේ මොකක්ද කියලා එවන්න. උත්තරේ හරි ගියොත් ඔයාලට 100න් එකක් තියෙනවා විභාගයක එහෙමයි. MCQ එකක් හරියනවා කියන්නේ කෝඩ් පේපරේ 100න් එකයි. ඒ වගේ 35ක් හරි ගියොත් ඔයා විභාගේ පාස්. හැමෝම එවන්න උත්තරය 1ද 2ද 3ද 4ද 5ද. very good. Tenuli Dihansa hari, Danuka hari. Very good. අනිත් අයත් එවන්න ඉක්මනට. හරි. අපේ ඉන්න ගොඩාක් දරුවෝ ගොඩාක් කියන 100ක් අය හරි උත්තරේ දුන්නා. හරි. very good. ඔන්න ඕක තමයි පුතේ වෙන්න ඕනේ. හරිද? concept අපි ඉගෙන ගත්තා note ලිව්වේ නැහැ තාම. පාඩම් කරේ නැහැ. හැබැයි ඔයා concept එක තේරුම් අරන් විභාගයේන ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් මට්ටමට ඔයා තේරුම් ගත්තා. ඔන්න ඕක පුරුද්දක් විදියට කරන්න. අපි පන්ති එහෙමයි. note ලියන්නේ පස්සේ පන්ති එන්නේවා ඉගෙන ගන්න. නැත්තම් නෝට් ලියන්න නෙමෙයි. නෝට් එක ලියන්න පන්ති එන්න ඕනේ නැහැ. නෝට් ලියන්න පන්ති එන්න ඕනේ නැහැ. පන්ති ආවත් නැත්නම් නෝට් එක යාළුවෙක්ගෙන් ගන්න පුළුවන්. මේ ඉගෙන ගන්නයි අපි එන්නේ. මේ concept කටපාඩම් කරලා කරන එක නෙමෙයි වැදගත්. ඔයා තේරුම් අරගෙන උත්තර ලියන්න පුරුදු වෙන එක. එතකොට තමයි ඔයාට මේක ලේසි. ඔයා එතකොට තමයි මේක ආසාවෙන් ඉගෙන ගන්න. ඔයාට හරි ලේසි. ලොකු පරිශ්‍රමයක් දරන්න ඕනේ. හරි බලන්න.
සෑම පුරවැසියන්ට වඩාත් යහපත් තත්ත්වයක් ඇති කිරීම සඳහා සමාජයේ රැකියා අවස්ථා නිර්මාණය කළ හැක්කේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම. රැකියා බිහි කරන විදියලු ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්න. අපි එහෙම එකක් කිව්වද ආර්ථික විද්‍යාව රැකියා ගැන කතා කරනවා. හැබැයි ආර්ථික විද්‍යාව නිර්වචනය ගැන මේ සම්පූර්ණ අදහස වෙන්න එපාය. එහෙම එකක් අපි ඉගෙන ගත්තේ නැහැ. රටවල් ගෝලීය වෙළඳපොළක භාණ්ඩ හා සේවා වෙළඳාම් කරනුයේ කෙසේද යන්න අධ්‍යයනය කිරු. වෙළඳාම ගැන අපි ඉගෙන ගන්නවා. හැබැයි මේ අහන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ වඩාත් සම්පූර්ණ කෙටි නිර්වචනයක්. ආර්ථික විද්‍යාව ගැන කියවෙන නිර්වචනයකට අදාළ දෙයක් මේ අහන්නේ. ගැලපෙන්නේ. 3. පරිසරයට හානියක් නොවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරේ. පරිසරයට හානි කරන්නේ නැතුව භාණ්ඩ හදන විදියලු මේක ඉගෙන ගන්න. වැරදි. 4. සීමිත වමනා අතර අසීමිත සම්පත් බෙදා හරින්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම. හරි මම ගොඩාක් සතුටු වෙනවා ඔයා මේ 4 වෙනි උත්තරේ තේරුවේ නැහැ. මොකද හේතුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරිස මේක මට තේරුණා. මට මේ කන්සෙප්ට් එක තේරුණා. හැබැයි තේරුම් ගත්තට සමහර වෙලාවට ප්‍රශ්නෙට උත්තර දෙද්දී පේපරේ හදන මිනිස්සයා සමහර වෙලාවට වලක් හාරලා වල උඩ කොළ රොඩු වගේ දාලා වැටියන් කියලා අතුරවල තියෙනවා. සමහරු වැටෙනවා සමහරු වැටෙන්නේ නැහැ ගිහිල්ලා පයින්නවා අම්මා කියලා. සමහරුන්ට පේන්නේ නැහැ මෙතන තියෙන්නේ සීමිත වමනා අසීමිත සම්පත්. ඒකයි උත්තරේ විදියට ගන්න බැරි. මම ඔයාලට කිව්වා වමනා සීමිත නෑ වමනා අසීමිතයි. සම්පත් තමයි සීමිත. මේ මාර සීන් එකක් වෙනවා ළමයි. සමහරු මේ කන්සෙප්ට් එක දන්නවා. ඒ සීමිත අසීමිත කතාවක් දන්නවා. කියවද්දි මේ අයන්න ඌ එතනට දාගෙන කියවනවා. අයන්න තියෙන්නේ මෙතන. ඌ මේ අයන්න මෙතන අම්මා අසීමිත. ඇයි අර හිතේ තියෙන එකනේ. සමහරු පේපරේ කියවන්නේ පේපරේ කියන එක නෙවෙයි. තියෙන එක නෙවෙයි. හිතේ තියෙන එක තමයි ඌ පේපරේ බලාගෙන කියවන්නේ. එතකොට අම්මා 4 තමයි උත්තරේ කියලා ගහලා එනවා. ඉවරයි. හොඳට අවධානයෙන් බලන්න. MCQ 50ක් දෙන්නේ වාට හිතේ ලේසිනේ කියලා නෑ. ඔය වගේ මිස්ටේක් එකක් කරොත් ඉවරයි. ඔයා හිතනවද මේ 2021 A level පේපරේ ලියපු අයගෙන් මේ පහම තමයි හැමෝම තෝරන්නේ නැති කියලා නෑ. 120 ගානකට ආසන්න ප්‍රමාණයක් 4 තෝරලා දෙනවා. ඔයා දක්ෂයි. very good. 5 අසීමිත වමනා සපුරාලීම සඳහා හිඟ සම්පත් බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේද? හරියටම හරි. මං කිව්වා අසීමිත වමනා සපුර ගන්න සීමිත සම්පත් වලින් භාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය ගැන තමයි ඉගෙන ගන්න. ඉතින් මේක කෙටි නිර්වචනයක් කියපු නිසා අර නිෂ්පාදනය බෙදා හැරීම පරිභෝජනය කියන පැති ගැන කියලා නැහැ. හැබැයි ගැලපෙනවා. ඒකනේ මං කිව්වේ ඔයාලට ආර්ථික විද්‍යාවට තියෙන එකම නිර්වචනය නෙවෙයි අදහස විතරයි තේරුම් ගන්න. කොහොමත් ආර්ථික විද්‍යාව නිර්වචන වාට කටපාඩම් කරන්න බෑ. කටපාඩම් කරොත් අර අනිත් ඒවා වාට මග හැරෙනවා. ඒ නිසා අදහස තමයි තේරුම් ගන්න. ඒ දැනගන්න අදහසෙන් වාට ඒ ලෙවල් පේපරේ අහන ප්‍රශ්න කරන්න පුළුවන්. හරි? මේක හරියද? ඒකට උත්තරේ 5. හරිනේ? හරි. අපි එතකොට ওই නිර්වචනය තමයි අද ඉගෙන ගත්තේ. ඔච්චරයි. දැන් ඕකේ නෝට් එක ලියා ගන්න තියෙන්නේ. ඒ ටික අපි ලබන සතියේ අවුරුද්ද නිසා නිවාඩු. ඊට පස්සේ සතියේ පන්තියේදී අපි කරනවා. ළමයි කීප දෙනෙක් නැවුවා සර් පොඩ්ඩක් වැඩි විස්තර කියන්නෝ කියලා. පුතේ අර මං කියපු සම්පූර්ණ ටියුට් පැක් එක තමයි මේ තියෙන්නේ. මේකට අමතරව තව බොක්ස් ෆයිල් එකක් වඩා හම්බ වෙනවා. මේක තමයි ටියුට් පැක් එක. මේ ටියුට් පැක් එකේ තියෙනවා ටියුට් සෙට් 3ක්. ටියුට් සෙට් 3ක්. මේ තියෙන්නේ අර මං ඔයාලට කියපු තියරි ටියුට් එක. හරි. මේක ලස්සනට අපි හදලා දිනනවා. මේකේ සියලු විෂය කරුණු අපි මේකෙන් තමයි ඉගෙන ගන්නේ. හරි? මේකෙන් තමයි ඉගෙන ගන්නේ. අර මං ඔයාලට කියපු බාස් පේපර්ස් ටියුට් එක තමයි මේ තියෙන්නේ. එතකොට පළවෙනි පාඩමට අදාළව 2011 සිට 2024 දක්වා පළවෙනි පාඩමෙන් ආපු MCQ ටිකයි පළවෙනි පාඩමෙන් ආපු ලියන ප්‍රශ්න ටිකයි සියල්ල මේකේ තියෙනවා. මේක අපි පන්ති ඉගෙනගෙන මේ පොත කම්ප්ලීට් කරන ගමන් තමයි අපි ඉගෙන ගන්නේ. මම ඉගෙනුවා
ඔයා පස්සේ පාඩම් කරා. මම ඉගෙනුවා ඔයා පස්සේ පාඩම් කරා නෑ. ඉගෙන ගත්තා නම් ඒකට අදාළ ප්‍රශ්න ටික ලියලා තමයි ඊළඟ එකට යන්නේ. ඉතින් මේකේ A level marking එකක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට අදාළ ලකුණු හම්බුන විදිය. මොකද හේතුව ඔයා මුල්ටියුට් එක ප්‍රැක්ටිස් කරද්දී ඔයාට ලොකු එක්ස්පීරියන්ස් එකක් නෑ. ඒ නිසා ඔයාට මාකින් එක බලලා ලියන ප්‍රශ්න විශේෂයෙන් ලකුණු බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය වෙනවා. හරි? ලකුණු බෙදෙන්නේ කොහොමද කියන එක තීරණය වෙනවා. ඉතින් ඒක පිළිබඳව ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. හරි? එහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඊට අමතරව පොඩි ෂෝට් නෝට්බුක් එකක් තියෙනවා. අපි මේකේ ෂෝට් නෝට් එක අත්‍යවශ්‍යම දේවල් දාලා ඔයා විසින් මේ ෂෝට් නෝට් එක කම්ප්ලීට් කරනවා මම දෙන ගයිඩ්ලයින් හරහා. හරි? ඔක තමයි ප්‍රෝග්‍රෑම් එක. අපි වැඩි විස්තර ඊළඟ දවසේ කතා කරමු. ඔන්ලයින් පන්තිය සම්බන්ධයෙන් සියලුම ටියුට්ස් ගෙන්න ගන්නේ කොහොමද? පේමන්ට්ස් කරන්නේ කොහොමද? ෆී එක කීයද? ඒ සියලුම ඩීටේල්ස් අපි අපේ WhatsApp group එකට දානවා. WhatsApp group එකට කවුරු හරි සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න ඒ අදාළ ඩීටේල්ස් ගෙන්න ගන්න මේ අපේ සෝෂල් මීඩියා වල තියෙන නම්බර්ස් හරහා කන්ටැක්ට් කරගෙන ඒ ඩීටේල්ස් ගන්න පුළුවන්. හරි? එතකොට මම ගැන අහලා නැති කෙනෙක් ඉන්නවා නම්, දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න මම කියන්නේ මම අවුරුදු 12ක් විතර කාලයක් තුල ආර්ථික විද්‍යාව විෂය මේ කොළඹ පුරවරේ එක ආයතනවල උගන්වනවා. වර්තමානයේ මම සැසිත් නුගේගොඩ, ඕසිස් මහරගම, සැසිර පිළියන්දල, සාධන හෝකන්දර කියන ආයතන 4 ඉගැන්වීම් කරනවා. එතකොට ෆිසිකලි සම්බන්ධ වෙන කෙනෙක්ට ඒ අදාළ ආයතනවල අදාළ දිනයන් වල 2027 ක්ලාස් එක 3 සිට 5 දක්වා තමයි තියෙන්නේ. ගොඩක් ආයතනවල ඒ අදාළ දිනේදී ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් ෆිසිකලි සම්බන්ධ වෙනවනේ. එතකොට ඔන්ලයින් දිගටම සම්බන්ධ වෙන අයට බ්‍රහස්පතින්දා රෑ 8 සිට 10 දක්වා හැමදාම සාමාන්‍ය විදියට ඔන්ලයින් පන්තියක් අඛණ්ඩව දිගටම ඒ ලෙවල් දක්වාම මේක ඉස්සරහට යනවා. හරි? එහෙනම් මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් group එකේ දාන්න. ඉන්න ළමයි ටික ගොඩක් very good හොඳටම උත්තර දුන්නා. අහන ප්‍රශ්න වලට කතා කරා. අපි ඊළඟ දවසේ හම්බෙලා ඔන්ලයින් ක්ලාස් එකට ආවම අපි වැඩි විස්තර කතා කරමු. අද පළවෙනි දවසේ නිසා පේපර් ස්ට්‍රක්චර් එකයි විෂය නිර්දේශයයි මේ ආර්ථික විද්‍යාව නිර්වචනය කියන්නේ මොකක්ද කියන එක තමයි අපි ඉගෙන ගත්තේ. හරි? ඔයාලට අවශ්‍ය සියලුම තොරතුරු WhatsApp group එක හරහා ලබා ගන්න පුළුවන්. එහෙනම් ලබන සතියේ නිවාඩු අපි ඊළඟ සතියේ තමයි ආපහු ක්ලාස් තියෙන්නේ අලුත් අවුරුදු නිවාඩුව නිසා. හැමෝටම ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමනම් ලබන සතියෙන් පස්සේ ඊළඟ සතිය හම්බ වෙමු. හැමෝටම good night.